හිරුටෙක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රුපියල් 25000ට අඩුවෙන්. එහෙම නැත්නම් රුපියල් 25000 ආසන්නයේ 1000 2000 එහාට මෙහාට වෙන විදිහට ගන්න පුළුවන් brand new phones මොනවද කියන එක. මම මෙතනදී use ඒවා නෙවෙයි කතා කරන්නේ brand new ආපු ඒවා. මම වීඩියෝ එක ඉස්සරහට යනකොට තවත් වැදගත් වෙන කරුණු ඔයාලට කියන්නම්. අපිට මුලින්ම ගන්න පුළුවන් Redmi එකේ A5 4G කියන ෆෝන් එක. මම මෙතනදී කියවන්නේ නැතුව මෙහෙම විස්තරයක් දාන්නම්. ඒතර ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන් මේ 3GB කියන්නේ RAM එක 64 එහෙම නැත්නම් 128 වගේ කියලා කියන්නේ ඒකේ ස්පේස් එක ඉඩ කොච්චර තියනවද කියන එක ෆයිල්ස් ෆොටෝස් දාගන්න අන්න ওই දේවල් මම ඉස්සරහට දානවා කියවන්නේ නැතුව මේ ඇවරේජ් පටන් ගන්න ප්‍රයිස් එකේ ඉඳලා සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් අතරේ තමයි මේ ෆෝන් එක යන්නේ. එතකොට මීට වැඩිය සාමාන්‍යයෙන් 1000 2000 කඩුවෙන් ගන්න පුළුවන් වෙන තැනුත් තියෙනවා. ඊළඟට Xiaomi එකේ Redmi A3 ෆෝන් එක ගන්න පුළුවන්. ඒකෙත් මෙන්න මේ versions දෙක. ඊට පස්සේ Redmi එකේ වෙනවා A2 කියලා එකක් සහ A2 Plus කියන මොඩල් එකක් මෙතෙන්ට අයිති වෙනවා. ඒකෙත් 2GB 32 සහ 4GB වලින් වාට මේ ගණන් වලට මිලදී ගන්න පුළුවන්. Samsung එකේ A07 Galaxy A07 එක ගන්න පුළුවන් මෙන්න මේ GB ප්‍රමාණ වලින්. Galaxy M4 කියන ෆෝන් එක ගන්න පුළුවන් මේ price range එකෙන්. Galaxy A06 කියන ෆෝන් එකත් ගන්න පුළුවන්. මෙතනදී දැන් මම දීලා තියෙනවා 4GB එක පටන් ගන්න 25000 ඉඳලා 35000 වගේ වෙනකම්. එතකොට 4GB 128 එක පටන් ගන්න 29500 ඉඳලා වගේ ගානකට. ඒකින් ඉඳන් 39000 වෙනකම්ම තියෙනවා එක එක variation. එතකොට මේකෙදි කියන්නේ එක එක shop වල එක එක ගණන්. සාමාන්‍යයෙන් ඔයා company ගන්නවා නම් අපි තුමු සිංග වගේ තැනකින් ගන්නවා නම් එතකොට මේකේ ගණන් වැඩි. ඔය පොඩි shop එකකින් ගන්නවා නම් පොඩක් ගණන් අඩුවෙන් ගන්න පුළුවන්. එතකොට TRCSL approve නැත්නම් තවත් අඩුවට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඩුබායි ගෙන්නපු ඒවා තියෙනවා. ඉතින් ඒවා තව අඩුවට ගන්න පුළුවන්. කොහොම වුණත් මේ A06 කියන ෆෝන් එකේ 4GB 64 සහ 4GB 128 කියන ඒවා 25 ආසන්නයේ ගන්න පුළුවන් කියන අදහස ඔයාගේ ඔළුවට ගියා නම් හරි. ඔයාට එක එක shop වලින් ඔයාලා බලනකොට මේ ගණන් වලට ගැනීමේ හැකියාවක් තියෙන නිසා තමයි මම මේ ෆෝන් එක මේ වීඩියෝ එක ඇතුළට දාන්නේ. Galaxy A03 Core කියන මොඩල් එකේ අයිති වෙනවා මේ price range එකට. ඊට පස්සේ Galaxy A04e කියන එක ගන්න පුළුවන් මේ ගණන් වලට 24900 ඉඳලා. ගොඩාක් කලාවට ඉතින් මේවා 25 කිට්ටුවෙන් තමයි යන්නේ. ඔය 24900 වගේ කියලා තියෙන තැන් 23 කියලා 25න් පටන් ගන්නවා කියන තැන් ඉතින් 25 ආසන්නයේම ගණනක් තමයි ගොඩක් දුරට යන්නේ ඉතින්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් Motorola set එකේ G04s කියන ෆෝන් එක 4GB මොඩල් එකක් මේකත්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් TCL එකේ 503 කියන ෆෝන් මොඩල් එක. ඒකෙත් මෙන්න මේ විදිහට variations තියෙනවා. ඊට පස්සේ Infinix එකේ Smart 10 කියන ෆෝන් එක තමයි මේක. මේකෙදි Smart 10 තියෙනවා HD කියලා එකක් තියෙනවා. ඒක මේ ගණන් වෙනවා. ඊට පස්සේ Plus කියලා එකකුත් තියෙනවා. ඒක මේ ගණන් වලට ගන්න පුළුවන් වෙනවා. Tecno Spark Go කියලා එකක් තියෙනවා. ඒකත් මේ price range එකේ තමයි යන්නේ. 3GB සහ 4GB වල. Tecno Spark 20C කියන ෆෝන් එකත් ඔයාලට මේ මිලට ගන්න පුළුවන් 25000 ආසන්නයේ. ඊළඟට ෆෝන් එක Vivo Y03 කියන ෆෝන් එක ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ 4GB 128 එක නම් ගන්න බෑ. ඒක දැන් මම 32000ක් කියලා පටන් ගන්නවා කියලා දාලා තියෙන්නේ. ඒක නම් ඉතින් ගොඩක් වෙලාවට 25න් එහා තමයි පටන් ගන්නෙ. මම ඒ ගාන දැන් මේ ඔයාලට දාලා අදහසක් ගන්න. Isetti Blade A35e කියන ෆෝන් එක තියෙනවා මේක. ඊට පස්සේ Isetti A36 4G කියන ෆෝන් එක ගන්න පුළුවන්. Isetti Blade A56 එහෙම නැත්නම් Blade series නැති normal A56 කියන මොඩල් එකත් මේ ගණන් වලට ගන්න පුළුවන්. ඊට පස්සේ Yumi Digi කියලා එකක් තියෙනවා. ඒකේ G9X කියන මොඩල් එක මේ ගණන් වලට තියෙනවා. ඊට පස්සේ අපි Honor පැත්තට ගියොත් එහෙම Honor එකේ X5 series එකේ phones කීපයක් තියෙනවා දැකලා තියෙනවා. මෙතනදී X5 Plus එකක් තියෙනවා, X5B එක තියෙනවා, X5 normal එක තියෙනවා. ඔන්න ඔය set එකෙන් කීපයක් ඔයාලට බලන්න search කරලා ඔයාගේ ප්‍රදේශයේ තියෙන ගණනුත් එක්ක ගොඩක් දුරට 25000 ආසන්නෙන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට 26 27 වගේ තමයි ඉතින් අවම ගන්න වෙන්නේ. 25ට ගොඩාක් අඩු නැහැ මේ ෆෝන් එක නම්. ඊට පස්සේ Itel brand එකෙන් ගන්න පුළුවන් Itel A50C කියන ෆෝන් එක මේ ගණන් වලට. ඊට පස්සේ තියෙනවා Blackview Wave 8C කියන ෆෝන් එක. ඊට පස්සේ තව Vivo set එකක් විදිහට ගත්තොත් Y93 95 85 83 අන්න ඔය විදිහට කියලා Vivo එකේ සෑහෙන set එකක් තියෙනවා. රුපියල් 10000 12000 ඉඳලම සාමාන්‍යයෙන් පාවිච්චි කරපු ඒවා ගේනවා. අලුත් ඒවත් box එක තියෙනවා කියලා ගෙනලා දෙනවා. ඔය phones පොඩ්ඩක් බලන්න budget phone එක හොයන ගොඩාක් කට්ටිය මේ Vivo set එකේ ගොඩාක් phones වලට උනන්දුයි සහ ගන්නවා කියලා මම දැකලා තියෙනවා.
පොඩි පොඩි අවුලුත් තියෙනවා. ඉතින් බජට් ඒ වගේ හැටින එක මම ඉස්සරහට කියන්නම්කෝ ඒ කතාව. ඊට පස්සේ Realme C31 කියලා ෆෝන් එකක් තියෙනවා. 32 කියන ෆෝන් එකත් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ Realme C51 කියලා ෆෝන් එකක් තියෙනවා. ඒකත් මේකෙන් ගන්න පුළුවන් ඒ ගණන් වලට. ඊට පස්සේ Realme එකේ C53 කියන ෆෝන් එකත් මේ ආසන්න ගණන් වලට ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ Nokia එකේ තියෙනවා C12 කියලා ෆෝන් එකක්. Nokia එකේ C22 කියන ෆෝන් එක පුළුවන් ගන්න. මේවා නම් වැඩි නොගෙන ඉන්න තරමටත් හොඳයි. ඉතින් මේ මොකද වැඩි Nokia පාවිච්චි වෙන්නේ නැහැ මෙහි. ඊට පස්සේ Nokia C21 කියන එකත් ගන්න පුළුවන් ඒ කැටගරි එකේම ඒ ගණන් වලට. Nokia G11 Plus කියලා එකකුත් තියෙනවා. ඒකත් ඒ ගණන් තමයි වෙන්නේ. Infinix ළඟ තියෙනවා Smart 7 කියලා ෆෝන් එකක්. මේ ඒක Infinix Hot 12i කියලා ෆෝන් එකක් තියෙනවා. Smart Hot 30i කියලා ෆෝන් එකකුත් තියෙනවා. ඒවත් චුට්ටක් හොයලා බලන්න. මම ෆොටෝස් දාන්නේ නැහැ මේ දෙකට. Tecno එකේ තියෙනවා Pop කියලා සීරීස් එකක්. ඒකෙත් 7 Pro එක ගන්න පුළුවන් මේ ගණන් වලට. 8 එක ගන්න පුළුවන්. Tecno Spark 10 කියලා එකක් තියෙනවා. ඒකත් මේ ආසන්න ගණන් තමයි යන්නේ. Redmi එකේ එනවා 12C කියලා ෆෝන් එකක්. හොයලා බැලුවොත් 25ට ආසන්නෙන් ගන්න පුළුවන්. Redmi එකේ තියෙනවා 13C කියලා එකක්. ඒකත් හොයලා බැලුවොත් පුළුවන් ගන්න. ඒ වගේම තමයි Redmi එකේ මම දැක්ක 14C සහ 15C සමහර කාණ්ඩේ තියෙන ෆෝන්ස්. ඒ කියන්නේ RAM එක පොඩ්ඩක් RAM සහ storage ටිකක් අඩු ඒවා ඔයාලට වෙන shop වලින් ගෙන්නපු ඒවා වගේ දේවල් ගන්න පුළුවන්. මම දැක්ක 14C සහ 15C දාලා තියෙනවා. ඊට පස්සේ Samsung Galaxy ලගේ A05 කියන එක දාලා තිබ්බා මම දැක්කා. ඒ ගණන් වලට අඩු ස්පෙસિෆිකේෂන්ස් තියෙන එක. ඒක A03 එක සහ A04e එකට වැඩිය ටිකක් හොඳයි කියලා කියනවා. සමහර ඒවාද දැකලා තිබ්බා. M02s කියන ෆෝන් එකත් දාලා තියෙනවා විකුණන්න. S2s එක normal 2 එක නෙවෙයි. ඊට පස්සේ තව Vivo set එකක් ගත්තොත් Vivo Y02 කියන ෆෝන් එක දාලා තිබ්බා. Y02t කියන ෆෝන් එකත් ඒ ගණන් වලට යනවා. ඊට අමතරව Vivo Y17s කියලා සාමාන්‍යයෙන් low budget වලට යන ෆෝන් සබ්සෙට් ගොඩාක් තියෙනවා. ඒකත් ටිකක් ඒ ගණන් වලට යන්න පුළුවන් කියලා මම දැකලා තිනවා. අන්තිම කැරියට Honor X6a කියන ෆෝන් එක අපිට ගන්න පුළුවන් මේ ගණන් වලට. ටිකක් අඩුවෙන් හොයාගන්නත් බැරි කමක් නැහැ. ඉතින් මෙන්න මේ ෆෝන්ස් ටික තමයි ලංකාවේ 25කට ආසන්නෙන් සහ 25ට අඩුවෙන් brand new ගන්න දෙන ෆෝන්ස් ඇටියට ගන්න දැනට. අපි මාස 4කින් වගේ ආපහු වීඩියෝ එකක් ගේන්නම්. සාමාන්‍යයෙන් ඒ වගේ කාලයක් යනවනේ ෆෝන් වල ගණන් අඩු වෙන්න වැඩි වෙන්න. ඔයාලා දකින්න ඇති මෙතනදී තියෙන්නේ 2GB RAM සහ 4GB RAM තියෙන 6GB RAM අපි දැක්කෙම නැහැ. සාමාන්‍ය ඇවරේජ් කැමරාවක් තියෙන්නේ 64GB හරි 128GB හරි තමයි ස්පේස් එක තියෙන්නේ. මේවා කොටින්ම කිව්වොත් 25000ට හරියන බජට් එකේ ගොඩාක් ලෝ රේන්ජ් එකේ තියෙන ෆෝන්ස් තමයි ඔය සෙට් එකම වෙන්නේ. ලොකු කැමරා බලාපොරොත්තු වෙන්න එපා. අවුරුදු ගාණක් හිර වෙන්නේ නැතුව වැඩ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. සහ ඒ ගානට එහා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. සාමාන්‍යයෙන් Facebook යන්න, නිකන් වැඩි හිටි කෙනෙකුට පාවිච්චි කරන්න, WhatsApp යන්න, normal දිනදා පාවිච්චියට සාමාන්‍යයෙන් මේ ෆෝන් එකක් ඇතින් calls එක එහෙම ගන්නවා නම් ඔය වගේ දේවල් වලට හොඳටම ඇති. අවුරුදු 2-3ක් විතර පාවිච්චි කරගෙන ගිය හැකි බජට් ෆෝන් එකක් කියලා මතක තියාගෙන ගන්න. මේ ෆෝන්ස් උත් හොඳට අරන් කාලයක් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයත් තව මොනවාරි ෆෝන්ස් දන්නවා නම් මේ ගණනට තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ෆෝන් හොයන කෙනෙක් නේ මේකට එන්නේ. එතකොට ඒක නාන හරියට වැදගත් වෙයි ඒක. මොනවාට නිවැරදි කිරීමක් තියෙනවා නම් අනිවාර්යෙන් කරන්න. මේ වගේ දිනදා තාක්ෂණික වීඩියෝස් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.